ප්‍රසිද්ධියේ නිලියන්ගේ රෙදි ගැලවුණ අවස්ථා සහ නළු නිලියෝ නිසා උන අමතක නොවන සිද්ධි. ශිහානි කහඳවල එක සාකච්ඡාවකදී ඇය ඇඳගෙන ආපු ඇඳුමක් මිනිස්සු අතර දැඩි විවේචනයට ලක් වුණා. අද නම් ෂෝ එකට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මෙතන හිටියොත් නැතත් ෂෝ එක දුවනවා. මගේ ජීවිතේ වැඩ කරන්නේ නැහැ කියලා මම අයින් කරපු දේවල් දැන් මේ මොහොතේ වැඩ වෙනවා. මැරිලා තියෙන දේවල් දැන් You're so bad, do you know that? ගයත්‍රි දිසානායක එක සාකච්ඡාවකදී ඇය ඇඳගෙන ආපු ඇඳුම සහ ඇය කරපු එක ප්‍රකාශයක් දැඩි ලෙස මිනිස්සුන්ගේ විවේචනයට ලක් වුණා. ඇය කිව්වා ඇය භාවනා කරනවා කියලා. හැබැයි මොනවාද කරන භාවනා කියලා ඇහුවාම ඇයට ඒකට උත්තර දී ගන්න බැරි වුණා. ඊට අමතරව දෙයක් කරනවා නම් භාවනා කරනවා. ඒතර මම ලොකු දෙයක් කියලා එහෙම කරන කෙනෙක් නෙමෙයි. මම සැලොන් එකකට උනත් යනවා අඩුයි. වැඩි මේකප් යූස් කරන්නේ නැහැ නිසා මං ගාව මම තියාගෙන නැහැ. ආගම දහම ගැන මොන වගේ අදහසක්ද ගායත්‍රිට තියෙන්නේ? මම කතෝලික. දැන් කතෝලිකගෙන් ඉතින් භාවනා නෑ භාවනා කරනවා කියවට එක එක දේවල් තියෙනවානේ. ඉතින් මගේ ආගම ගැන කියන්නේ මට ඉතින් ඊට වඩා දෙයක් නෑ. යුරේනි නොෂිකා එක වැඩසටහනකදී ඇය ඇඳන් ආපු ඇඳුමේ කකුල පේන නිසා නිවේදකයා ඒ ඇඳුම අතින් වැහුවා. අම්මා මහන්සිය ගියා. ඒකට කියන්නේ ස්ලිප් කියලා දාලි. කුෂී මුකර්ජී ඉතින් මේ නිලිය හැමදාම අවධානය ගන්න ඇඳුම් ඇඳන් එනවා. එදත් ඇය ඇඳුමක් ඇඳගෙන ආවා පාර ඉස්සරහට. ඉතින් මේක ගොඩක් වෛරල් ගිහිල්ලා මිනිස්සු අතර ලොකු විහිළුවකට පත් වුණා. हेलो मैम आज मेरा सामने सर वाले आपन तो वोट देके कभी तो लोग जीतते आपन फिर तो तुम्हें लेना मेरा इमरजेंसी कार्ड लेके मैं खुशी अरे मोबाइल हटाओ यार ගීත්ම බණ්ඩාර එක වැඩසටහනකදී එතන හිටපු නිවේදකයා ඕන් නැති විදිහට ඇයගේ පෞද්ගලික ජීවිතයට එබුණා. මේවා බලලා මිනිස්සු ඒ නිවේදකයව විවේචනය කරා. ගීත්මා කැමති කොල්ලෙකුටද කෙල්ලෙකුටද? මං කැමති දේවල් මට ලැබෙන්නේ නැහැ නේ අයියේ. කැමැත්තෙන් නෙමෙයි අර කොල්ලා. ඇයි ඇත්තටම ඔයාට මේවා රෙකෝඩ් කරන්න එපා. ඔයා මේ ඔයාගේ ඔය සම්බන්ධව හැපි නැද්ද? මම සතුටින් ඉන්නේ හොඳටම. ඒක කියන විදිහෙන් තේරෙනව නේද මාදව මොකක් හරි පොඩි අලකලංචියක් තියෙනවා කියලා. කිසිම අලකලංචියක් නෑ ඔයාට පුළුවන් එහෙම ඒක අවුල්ලන් ඒ කොල්ලා හරි හොඳ කොල්ලෙක්. අපි කියලා ඒක මේ නේද මාදව ගලවලා දෙමු. අපිට ගලවන්නත් පුළුවන් අයි කරන්නත් පුළුවන්. ඔය බෑ කියපු ගොඩක් ඒවා ගැලෙවුවා. ශිහානි කහඳවල ඉතින් එක සාකච්ඡාවක ඇයව හඳුන්වා දුන් විදිහට ඇය කැමති වුණේ නැහැ. ඒ නිවේදකයා කිව්වේ ඇය හරිම හොට් කියලා. නමුත් ඒකට ඇය කැමති වුණේ නැහැ. මේක නිසා ඇය පොඩි අපහසුවකට පත් වුණා. අපිත් එක්ක එකතු වෙන්නේ හොට් ශිහානි. හොට් කිව්වට හොට්ම නෑ. මොකක්? හොට්ම නැද්ද? නෑ අනේ මම හොට් නෑ. මම සාමාන්‍යයෙන් කූල් එකේ ඉන්න කෙනෙක්. මම එහෙම රස්නෙට කොහෙවත් යන්නේ නෑ. සාමාන්‍යයෙන් මම මිනිස්සු අවුස්සන්නේ නෑ. ටීනා ෂැනෙල් ඇය කරපු නර්තනයක් මිනිස්සු අතර දැඩි ලෙස විවේචනයට පත් වුණා. මිනිස්සු කිව්වේ මේවා කොහොමද ප්‍රසිද්ධ මාධ්‍ය මෙහෙම දාන්නේ? මේවා කොහොමද අපි පවුලත් එක්ක එකට ඉඳගෙන බලන්නේ කියලා. රොෂෙල් රොජර්ස් එක වැඩසටහනකදී එතන හිටපු නිවේදකයා ඇයට කිව්වා ඔයාට මුල අමතක වුණා නේද කියලා. ඊට පස්සේ මේ නිවේදකයා විහිළුවෙන් වගේ ඇයට බල කරමින් ලොකු බලපෑමක් කරා ඔවුන්ව තෝරගන්න කියලා. ඉතින් මේකත් එක්ක ඇය ඇත්තටම ලොකු අපහසුවට පත් වුණා. මේක බලපු අය කිව්වේ විහිළුවෙන් වුණත් මේ දේවල් සුදුසු නැහැ කියලා. මොකද්ද දෙරණ පවුල විතරයි නේ? ඔව් අපිට දෙරණ පවුල. ඔයාට අමතක වුණා. අහිංසක මිස ලක්සිරි අමතක වුණා. හා? එතකොට දෙරණේ සෙට් අපේ කට් ක්‍රූ එක සම්පූර්ණ අමතක වුණා ඔයාට. කාවත් අමතක කළා නෑ එහෙනම් මං ඔයාට මෙතන මෙච්චර chance එකක් දීපු අපේ ශාම් අමතක වුණා. පවුල
අපි නැති වැඩියෙන් වැදගත් දෙරණ පවුලද මේ පවුලද? මම කිය මොකක්ද එහෙම මම ඔයාට ගොඩක් එක සමාන උනේ කොහොමද? ආදරේ හැමෝටම ඉතින් දැන් මට මේ ෆිල්ම් එක ඉවරයි රොෂෙල්. සචිනි අයේන්ද්‍රා එක වැඩසටහනකදී ඇගේ හෑන් බෑග් එකේ මොනාද තියෙන්නේ කියලා ඇය පෙන්නනවා. එතනදී ඇගේ හෑන් බෑග් එකෙන් ඇය එක දෙයක් එළියට ගන්නවා. මේ දේ දැකලා මිනිස්සුන්ගේ බඩවැලුත් ඇඹරුණා. ඊළඟට මගේ ෆේවරිට් බනානා පවුච් එක. මේ බනානා පවුච් එක මේ මම ගත්ත එක කියුට් නිසා. ශාරුක් ખાન. ඉතින් ශාරුක් ખાන් කාලයකදී ප්‍රියංකා චොප්රා සමග ආදර සම්බන්ධතාවයක් තියෙන බවට ලොකු කටකතාවක් ගියා. ඉතින් මේ අවධියේදී ප්‍රියංකා චොප්රා සහ ශාරුක් ખાන් නර්තනයක් ඉදිරිපත් කරා. මේක බලන් හිටපු ගෞරි ખાන් ඔහුගේ බිරිඳ මේක දිහා බොහොම පීඩණයෙන් බලන් හිටපු විදිහ දිහා දැකලා ගොඩක් මිනිස්සු ගෞරි ખાන් ගැන දුකකුත් ශාරුක් ખાන් සහ ප්‍රියංකා චොප්රා ගැන ලොකු කේන්තියකුත් ඇති කරගත්තා.